ලංකාවේ ටෙලිතිරයයි සිනමාවයි තමන්ගේ රංගන දක්ෂතාවලින් වගේම ලස්සනින් උඩු ඇටිකුරු කරපු අපේ රටේ ජනප්‍රියම නිලියන් කීප දෙනෙක් අද වෙද්දී ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ජනප්‍රියත්වයේ ඉහළම තැන ඉන්නකොටම ලංකාවට සමුදීලා විදේශගත වුණා. හැබැයි දන්නවද ඔවුන් අද ඒ රටවල ගත කරන්නේ සාමාන්‍ය ජීවිත නෙවෙයි. ඕනෑම කෙනෙක් ඉරිෂ්‍යා කරන තරමේ සුඛෝපභෝගී රජ සැප ජීවිත. ඉතින් අද අපි බලන්න යන්නේ ලංකාව දාලා ගිහින් පිට රටවල් වල සුපිරි සැප ජීවිත ගත කරන අපේ රටේ ජනප්‍රියම නිලියන් 6 දෙනෙක් සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳව. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න මොකද අන්තිමට ඉන්න කෙනා ගැන ඇහුවොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුම වේවි. කාවින්දයා දුල්ෂානි අපි මුලින්ම කතා කරන්නේ පුංචි තිරේ නිතරම අහිංසක චරිත හරහා අපේ ආලින්දයට ආපු කාවින්දයා දුල්ෂානි ගැන. සල්සපුනා වගේ ටෙලිනාට්‍ය හරහා ලංකාවේ හැම ගෙදරකම ආදරය දිනාගත්ත කාවින්දයා තමන්ගේ විවාහයෙන් පස්සේ ලංකාවේ රංගන ක්ෂේත්‍රයට තාවකාලිකව සමුදෙනවා. ඇය අද පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවේ රූගත කිරීම් වලට රැතිස්සේ මහන්සි වුණු කාවින්දයා අද ඕස්ට්‍රේලියාවේ ඉතාමත් නිදහස් වගේම ඉහළ මට්ටමක ජීවිතයක් ගත කරනවා. ඇය තමන්ගේ සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ තියෙන සුපිරි වෙරළ තීරයන් වල ලස්සන නගරවල ඇවිදින ඡායාරූප නිතරම ඉන්ස්ටාග්‍රෑම් එකට දානවා. කලබලකාරී ජීවිතයෙන් මිදිලා සොබාදහම මැද ඇය ගත කරන මේ ජීවිතය ඇත්තටම නිදහස් වගේම සැපවත් එකක්. ලෝචනා ඉමාෂි ඊළඟට අපිට ඉන්නේ කලකට ඉහතදී ලංකාවේ ටෙලිනාට්‍ය සහ මියුසික් වීඩියෝ වල නැතිවම බැරි වුණු කටකාර හැඩකාර නිලියක්. ඒ තමයි ලෝචනා ඉමාෂි. ලෝචනා විවාහ වෙලා ඉන්නේ නෙදර්ලන්තයේ ව්‍යවසායිකයෙක් එක්ක. විවාහයෙන් පස්සේ ඇය පදිංචියට යන්නේ යුරෝපයේ සුන්දර රටක් වන නෙදර්ලන්තයට. ලෝචනා අද නෙදර්ලන්තයේ ජීවත් වෙන්නේ තමන්ගේ ආදරණීය සැමියා සහ පුංචි පුතුණුවන් එක්කයි. නෙදර්ලන්තයේ තියෙන ඉතාමත් පෞරාණික ලස්සන වටාපිටාවක තමන්ගෙම කියලා සුඛෝපභෝගී නිවසක ජීවත් වෙන ඇය නිතරම යුරෝපයේ වෙනත් රටවල් වල සංචාරය කරන්නත් අමතක කරන්නේ නැහැ. ලංකාවේ කලාවෙන් ඈත් වුණත් ඇය එහි ගත කරන ලෝකල් ඇක්ට්‍රස් කෙනෙක්ගේ ග්ලැමරස් යුරෝපීය ලයිෆ් එක දකිද්දී රසිකයන් තාමත් ඇයට බෙහෙවින් ආදරය කරනවා. 3 හේෂානි ලියදිපිට පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ හැඩකාරකම නිසාම විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත තවත් දක්ෂ නිලියක් තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ටෙලිනාට්‍ය කීපයකින්ම දක්ෂතා පෙන්වපු හේෂානි තමන්ගේ කලා කටයුතු අතරතුරදීම හදිසියේම ලංකාවට සමුදුන්නා. එය අද පදිංචි වෙලා ඉන්නේ ලෝකයේ මිල අධිකම සහ දියුණුම නගරයක් වන එංගලන්තයේ ලන්ඩන් නුවර. හේෂානි ලන්ඩන් වල තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන්ම එහි ඉතාමත් සුපිරි ජීවන රටාවක් ගත කරනවා. ලන්ඩන් නගරයේ තියෙන ඉහළම පෙළේ අවන්හල් සාප්පු සංකීර්ණ සහ සුන්දර ස්ථානවල ඇය ගත කරන නිදහස් සහ සැපවත් ජීවිතය ඇත්තටම හීනයක් වගේ. ඇයගේ ලස්සන පින්තූර දකිද්දී ලංකාවේ රසිකයන් තාමත් බලාගෙන ඉන්නවා ඇය කවදා හරි ආයෙත් රංගනයට එයිද කියලා. 4 හර්ෂි අංජුමාලා පුංචි තිරේ නිතරම දකින්න ලැබුණු ඇයගේ ඒ සුන්දර හිනාව නිසාම ලංකාව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත තවත් නිලියක් තමයි හර්ෂි අංජුමාලා කියන්නේ. ක්ෂේත්‍රයේ ඉන්නකොටම හර්ෂි තමන්ගේ ආදරණීය පෙම්වතා එක්ක විවාහ ගිවිසගෙන ලංකාව අතහැරලා යන්න තීරණය කළා. ඇය අද පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. හර්ෂි තමන්ගේ සැමියා එක්ක මෙල්බන් වල ඉතාමත් නවීන පන්නේ නිවසක නිදහස් වගේම ආදරණීය ජීවිතයක් ගත කරනවා. ඕස්ට්‍රේලියාවේ සුපිරි වාහනවල යමින් එහි තියෙන ලස්සනම පරිසරය අත්විඳිමින් හර්ෂි ගත කරන මේ ජීවිතය ඇයගේ රසිකයන්ට ලොකු සතුටක් ගෙන දෙනවා. මොකද ඇය නිතරම තමන්ගේ සතුටුදායක වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්න අමතක කරන්නේ නැහැ. අනර්කලී ආකර්ෂා දැන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ සිනමාවේ වගේම දේශපාලනයේ පවා එකල පෙරලි කරපු හැමදාමත් පුවත් මවපු සරාගී වගේම ආකර්ශනීය නිලියක් ගැන. ඒ තමයි අනර්කලී ආකර්ෂ. විවාහයෙන් පස්සේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම වගේ සමුදීපු අනර්කලී අද පදිංචි වෙලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. අනර්කලී ඇමරිකාවේ ගත කරන්නේ මෙරට බොහෝ දෙනෙකුට හීනයක් බඳු වුණු හොලිවුඩ් ස්ටයිල් එකේ සුපිරි ජීවිතයක්. ඇමරිකාවේ තියෙන දැවැන්ත සුඛෝපභෝගී නිවසක ජීවත් වන ඇය ලෝකයේ මිල අධිකම සන්නාමයන්ගෙන් හැඩවෙමින් ඉතාමත් ඉහළ පැලැන්තියේ ජීවිතයක් ගත කරනවා. ලංකාවේ තාරකාවක් වුණු ඇය අද ඇමරිකාවේ ඉන්නේ රැජිනක් වගේ තමයි. 6 උදාරි වර්ණකුල සූරිය අවසාන වශයෙන් අපි කතා කරන්නේ සිංහල සිනමාවේ වගේම ටෙලිතිරයේ දිගු කලක් තිස්සේ තමන්ගේ රූපරාජිනී විලාසය රඳවාගෙන ඉන්න උදාරි වර්ණකුල සූරිය ගැන. උදාරි විවාහ වුණේ වෛද්‍යවරයෙක් සමග. ඒ නිසාම ඇය කාලයක ඉඳන් පදිංචි වෙලා ඉන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම සහ දියුණුම රටක් වන සිංගප්පූරුවේ. රංගන කටයුතු සඳහා ඇය නිතරම ලංකාවට පැමිණියත් ඇයගේ ස්ථිර පදිංචිය සහ පවුල් ජීවිතය තියෙන්නේ සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ තියෙන සුපිරි මහල් නිවාස සංකීර්ණයක තමන්ගේ සැමියා සහ දියණිය සමග උදාරි ගත කරන්නේ ඉතාමත් ඉහළ මට්ටමක පහසුකම් පිරුණු ජීවිතයක්. ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් තියෙන රටක
කාලක මෙවැනි සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබීම ඇත්තටම වාසනාවක්.